බොහෝ කලකට පෙර මෙම දිවයින දකුණේ තරුණ කුමාරයෙකු සහ උතුරේ ප්‍රඥාවන්ත රජෙකු අතර වෙඩී පැවතුණා. මුළු දිවයිනම එක් දජයක් යටතේ එක්සත් කිරීමට එම තරුණ සටන්කාමී කුමාරයා අදිටාන් කරගත්තේ. තම විශ්වාසවන්ත හස්තියා පෙරටු කරගත් සේනාව සමග තරුණ කුමාරයා උතුර බලා ගමන් කළේ. උතුරේදී මහලු රජතුමා සාධාරණ ලෙස පාලනය ගෙන ගිය අතර තම වැසියන්ගේ ගෞරවය දිනා සිටියේ. අවසානයේ ඉතිහාසය වෙනස් කළ මහා සටන් බිමකදී මෙම ශ්‍රේෂ්ඨ නායකයන් දෙපළ මුහුණට මුහුණ හමු ගෞරවනීය අවසන් වන්ද සටනකදී තරුණ සටන්කරුවා විසින් සාධාරණ වූත් මහලු වූත් රජු පරාජය කරන ජයග්‍රහණය ලැබූ වද තරුණ රජතුමා තම පරාජිත සතුරාට රාජකීය ගෞරව සම්මාන පිරිනමමින් උපහාර දැක්වීය. ධෛර්යය සහ අන්‍යෝන්‍ය ගෞරවය තුළින් දිවයින එක් කිරුලක් යටතේ එක්සත් වූ අතර එය යුද්ධය නිසා පමණක් නොවේ ගෞරවය නිසා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වේ.